දවසක් ජේසුස් වහන්සේ කඳු මුදුනට ගොස් බොහෝ සෙනගට වහන්සේ වචනය දේශනා කළා. ඒ මොහොතේ වහන්සේ සෙනග දිහා බලා යමක් පැවසුවා. නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේහිද? නුඹේම ඇසේ තිබෙන දැවය නොසලකා නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේහිද? මගේ ස්නේහවන්ත සහෝදර සහෝදරිය, අද මේ ප්‍රශ්නය වහන්සේ ඔබගෙන් සහ මගෙන් අසනවා. ඔබේ ඇසේ දැවයක් තිබියදී කුමකටද ඔබ ඔබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ දිහා බලන්නේ? කුමකටද ඔබ උත්සාහ කරන්නේ ඔබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ පහ කරන්න? ජේසුස් වහන්සේ පවසනවා, වංචාකාරය පළමු කොට නුඹේ ඇසේ තිබෙන දැවය පහ කරන්න, ඉවත් කරන්න. ඉන් පසුව නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ දිහා බලන්න. මෙයින් උන්වහන්සේ අදහස් කරන්නේ කුමක්ද? අද ඔබේ ජීවිතේ, මගේ ජීවිතේ විවිධාකාර දුර්වලකම් තිබෙන්න පුළුවන්. විවිධාකාර පව් තිබෙන්න පුළුවන්. විවිධාකාර අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. මේ සියල්ල තිබියදී අප ගැන අපි නොසලකා, අපේ වැරද්ද අප සාදා ගන්නේ නැතුව, අපේ දුර්වලකමින් අපි මිදෙන්නේ නැතුව, අපේ පහපය අතහැරලා කමාව ඉල්ලා උන්වහන්සේ වෙතට එන්නේ නැතුව, ඇයි අපි තවත් කෙනෙක් දිහා බලන්න යන්නේ? ඇයි අපි තවත් කෙනෙකුගේ පාපය විනිශ්චය කරන්න යන්නේ? ඇයි තවත් කෙනෙක්ගේ දුර්වලකමට අපි ඇඟිල්ල දිගු කරන්න යන්නේ? ඇයි තවත් කෙනෙකුගේ අඩුව දිහා බලන්න යන්නේ? මුලින්ම අපි අපේ අඩුව දිහා බලමු. අපේ දුර්වලකම අපි බලමු. අපේ පාපය, අපේ වරද දිහා අපි බලමු. වහන්සේගෙන් සමාව ලබා ගනිමු. අපේ ජීවිතය අපි සාදා ගනිමු. දේව ආශිර්වාදය අපි උරුම කර ගනිමු. ඔබ සැමට ජේසු පීඨයි.